ගුම් ගෘප්‍යෝ නම භගවත් ගීතාවේ දෙවෙනි පරිච්ඡේදයේ 61 වෙනි ශ්ලෝකය. තානි සර්වානි සම්යම්ය යුක්ත ආසීත මත්පරഃ වශීහි යස්සේන්ද්‍රියානි තස්ය ප්‍රඥා ප්‍රතිෂ්ඨිතා. සියල්ලක්ම පාලනය කර ඔහුගේ උත්තරීතරත්වය සඳහා මා තබා ඒකාත්මිකත්වයෙන් ස්ථාපිත විය යුතුය. යමෙකු තුළ ඉන්ද්‍රිය ආශාවන් යටපත් වී තිබේද ඔහුගේ ප්‍රඥාව ස්ථීරව පිහිටුවා ඇත්තේය. පැහැදිලි කිරීම. කර්මේන්ද්‍රයන් සහ ඒ විෂයන්, ඥානේන්ද්‍රයන් සහ ඒ විෂයන් සහ පංච ප්‍රාණයන් යන සියල්ලටම ඉන්ද්‍රියයන් 25ක් ඇත. යමෙකු මේ සියලු ඉන්ද්‍රියයන් ඇසුරු කරන විට එය ස්පර්ශ නොකර පසෙක තබා මේ සියල්ලෙන් එතෙර වීමට සමත් වී ඒ සමගම ආත්ම අවබෝධය හඳුනා ගැනීමට හැකිවන්නේ නම් ඔහුට මෙලොවදී තථාගත ගුරු ඇසුරක් ලැබීමට හැකි වේ. එම ඇසුර ලබා ගුරුට සම්පූර්ණයෙන්ම යටත් වී ඔහුගේ මඟ පෙන්වීම හරහා ගමන් කරන තැනැත්තා කුමන කර්මයක් උදෙසා ගියත් ඒ කිසිදු ක්‍රියාවක් තුළ නිවැරදි හෝ වැරදි මට්ටමක් පවතින්නේ නැත. ඒ සියල්ල පරමාත්මන්ගේ චලනයක් ලෙස පමණක් ඉදිරියට පැමිණේ. ඔවුන් කිසිදු බැඳීමක්, ස්පර්ශයක් හෝ ඇලීමක් නොමැතිව සෑම දෙයක්ම කරනු ඇත. කර්මය නැවත නොඉපදෙන ලෙස අප ක්‍රියා කිරීමේ වැදගත්කම මෙයයි. මේ කිරීමට සංසාරයේ කරපු ක්‍රියාවන් වල මතකයන් අපට තිබිය යුතුයි. එවිට අප වර්තමානයේ කරන කර්ම නැවත භව සකස් නොකෙරෙන ආකාරයෙන් කර හැක. මේ ආකාරයෙන් ඉදිරියට යන විට අපට වැටෙන දේ උදාහරණයකින් පැවසුවොත්, අපට කෙනෙක් බනිනවා නම් අප පෙර සංසාරයේ භවයේ එම පුද්ගලයාට බැන ඇතනම් අප එම කර්මයට ප්‍රතිවිරුද්ධ දේ කර යුතුය. මෙම ආත්මයේ අප ඔහුව නැවතත් මුණ ගැහී එකම චක්‍රාවට අසු වීමට හේතුව අප සංසාරයේ එම ගනුදෙනුව සම්පූර්ණ කර නැති නිසාය. මෙම යථාර්ථය තේරුම්ගෙන අභ්‍යන්තරයේ ආශ්වාදයක් නොමැතිව එම කර්ම ගනුදෙනුව සම්පූර්ණ වන ආකාරයෙන් අප ක්‍රියා කර යුතුය. අපගේ සංසාර කර්මවලට සමවැදෙන මොහොතේ එම කර්මයට ප්‍රතිවිරුද්ධ දේ කිරීම සහ සම්පූර්ණත්වයට ගෙන ඒම යනු ඔහු අපට බනින මොහොතේ කර්මය නිරෝධ වනතුරු අප කිසිවක් නොකිය මගදී හැර යන එකද, එසේත් නැත්නම් ආපසු ඔහුට ඒ ආකාරයෙන්ම බනින එකද, එසේත් නැත්නම් බනින හැම මොහොතකම නිහඬව සිටින එකද, එසේත් නැත්නම් ඔහුත් සමග කතා කර යථාර්ථය පැහැදිලි කරන එකද, එසේත් නැත්නම් එතැන් පටන් සම්පූර්ණයෙන්ම ඔහු සමග තිබෙන සම්බන්ධය නතර කිරීමද, එසේත් නැත්නම් අප යටත් වී යුතුද යන්න ගත යුතු තීරණය අප නිවැරදිව අවබෝධ කරගත යුතුය. සාරාංශයක් ලෙස අප තරණය කර යුතුද නැද්ද යන්න ගත යුතු තීරණය අපට පෙර මතකයන් අප තුළ අවදි කිරීමෙන් පසු තීරුම් ගත හැකි වනවා. එම ක්‍රියාව කුමක් වුවත් එම කර්මය නැවත නොඉපදෙන ලෙස අප කර යුතුය. එබැවින් සියලු දර්ශන තුළ දේශනා කර ඇති අහිංසා හෙවත් අවහිංසාව කර යුත්තේ කර්මයට මිස සම්මතයකට නොව. මෙලොව පහළ වූ සියලුම ලෝකෝත්තර ගුරුවරු මෙම අවබෝධයෙන් සියලු කර්මයන් සම්පූර්ණ කරේය. ජාති ආගම් දර්ශන ભેදයකින් තොරව මෙතෙක් මෙම මිහි මතට පහළ වී යථාර්ථයේ සියලු ලෝක සත්වයාගේ විමුක්තිය පිණිස පහදා දුන් ලෝකෝත්තර ගුරුවරුන්ට සහ මෙම කාලයේදීත් නැවතත් පැමිණ එම ක්‍රියාව කරන ගුරුට මේ මොහොතේ අප নমස්කාර කරමි. මේ සියල්ල අපගේ ප්‍රායෝගික ජීවිතයට යොදාගෙන ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ඔබ කැමති නම් පහත දුරකථන අංකයෙන් අප හා සම්බන්ධ විය හැක. 07428071993. ගුරුගේ ආශිර්වාදය ඔබ සැමට. ගුම් ගෘප්‍යෝ නම